Hi guys, in Jamil Bro YouTube channel එකට කට්ටි සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. කොහොමද Instagram එකේ TikTok එකේ තියෙන වීඩියෝ short වීඩියෝ වලට හදලා ඉවරලා YouTube එකට අප්ලෝඩ් කරලා කොහොමද මුදල් උපයන්නේ කියලා අද අපි කතා කරමු. එහෙනම් වීඩියෝ එක බලන්න කලින් channel එක subscribe කරන වීඩියෝ බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ වැඩේ කරන්න ඕන ඕගොල්ලෝ YouTube Instagram එක හරි TikTok එක හරි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ mobile phone එක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි US channel එකකට US audience එක target කරලා කරනවා නම් අනිවාර්යයෙන්ම US channel එකක් තියෙන්න ඕනේ. නැත්නම් ලංකා වීඩියෝ උනත් edit කරලා ඉවරලා දාන්න පුළුවන්. මම පළවෙනිව කතා කරන කොහොමද Instagram එකේ තියෙන videos download කරගන්න කියලා. ඕගොල්ලෝ කෙලින්ම Instagram app එකට මේ විදිහට යන්න phone එකේ Instagram app එකට ගිහපාර ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි පේනවා ඇත්තේ. මම නම් කියන්නේ කොහොමත් TikTok එකට වැඩිය Instagram එකේ තියෙන වීඩියෝ දාන්න කියලා තමයි කියන්නේ. ඕගොල්ලන්ට ඕන කැටගරි එකක් තියෙනවා නම් ඕගොල්ලෝ මෙතන සර්ච් කරන තැන සර්ච් කරලා හොයාගන්න ඕගොල්ලන්ට ඕන කරන වීඩියෝ එක. මම මේ විදිහට science කියලා science experiment කියලා සර්ච් කරලා ඉවරලා වීඩියෝ එකක් හොයාගන්නම්. හරි. එතකොට තියෙනවා මෙන්න මේ වගේ වීඩියෝ එකක්. අපිට මේ වීඩියෝ ගත්තොත් එහෙම මේක නිකම්ම YouTube එකට අප්ලෝඩ් කරන්න බෑ. ඒ කියන්නේ මේක නිකම්ම දාන්න බෑ. එහෙම දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට මුදල් උපයීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ YouTube එකෙන්. ඒ නිසා මේ එක පොඩ්ඩක් අපි කියන්නේ edit එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ edit වර්ග තුනක් තියෙනවා. ඒ edit වර්ග තුන මම කතා කරන්නම්. මේක download කරගන්න ඕන නම් ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන share කියන icon එක ක්ලික් කරලා ඉවරලා මේක link එක copy කරගන්න. හරි. link එක copy කරගෙන ඉවරලා ඔයගොල්ලෝ යන්න Google Chrome එකට. හරි Chrome එකට ඇවිල්ලා ඔයගොල්ලෝ මෙතන search bar එක search කරන්න Instagram video download කියලා. හරි. Instagram කියලා download කරපුවා ඔයගොල්ලෝ තියෙන විතර Snap Insta කියලා website එක එකට යන්න. ඒක එකපාර ක්ලික් කරලා ඒකට ගියපාර ඕගොල්ලෝ මෙතන තියෙනවා paste කියලා තැනක් මේ site එකේ. ඒකට ඔයා copy කරගෙන ආපු link එක paste කරලා ඉවරලා මෙතන download කියලා තියෙන එක එකපාර click කරන්න. හරි. ටික වෙලා ගියපාර ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට ad එකක් load වෙලා ඔයගොල්ලන්ට video එක download කරන්න තැනක් එනවා. උතර මේ download video කියන දේ click කරන්න. හරි. එහෙම click කරගත්තට පස්සේ පේනවා ඇති ඔයගොල්ලෝ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් එකට. හරි. දැන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. අපි යන් කොහොමද මේක එඩිට් කරන්න කියලා බලන්න. මේ වීඩියෝ එඩිට් කරන්න ඕන නම් ඉතින් ඔයගොල්ලන්ට CapCut එකෙන් පුළුවන්. නැත්නම් මම වීඩියෝ එඩිට් කරන්න මෙන්න මේ app එකෙන් InShot කියන app එකෙන් ඒකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝගේ app එක open කරගන්න. open කරලා ඉවරලා මෙතන වීඩියෝ කියන තැනට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මෙතන select කරගන්න. හරි. මම ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මේක මම ඒක මේ විදිහට select කරන්නම්. ඒක select කරලා ඉවරලා ඔයගොල්ලන් කරන්න ඕනේ ඉතින් මත ඔකට මේක මෙහෙම දාන්න බෑනේ YouTube එකට. ඒ මොන ප්‍රශ්නයක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේකට පොඩි ෆොටෝ එකක් හරි මොකක් හරි ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට මේක සයන්ස් එකක් නිසා මම ඇඩ් කරගන්න මෙන්න මේ ෆොටෝ එක. ෆොටෝ එක ඇඩ් කරලා මේක ඔයගොල්ලෝ වීඩියෝ එක ගන්නට හදාගෙන ඉවරලා මෙතන යටින් වගේ ඔයගොල්ලෝ තියන්න වීඩියෝ එකට දා මේ කියන්නේ ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉවරලා යට හරියකින් විතර තියන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක හදන්න ඕන ගානට. ඒ කියන්නේ වීඩියෝ එකක් පේන ගානට හදන්න වෙන මේ විදිහට තියලා ඉවරලා. ඒක තමයි පළවෙනි ෆොටෝ එඩිට් එක YouTube එකට දාන්න ඕන. ඒක ලේසි ක්‍රමයක් නිසා ගොඩක් කට්ටිය කරනවා. තව එකක් පුළුවන් ඕගොල්ලන්ට මෙතනින් ටෙක්ස්ට් එක මේක දැන් අපි දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකට කොහොමද සයිස් එක වෙනස් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක අපි වෙනස් කරගමු. ෆොටෝ එක වෙනම අරන් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම ගන්න පුළුවන් සීන් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒක පොඩ්ඩක් ගන්න වීඩියෝ එක පොඩ්ඩක් පොඩි කරගෙන ඉවරලා ඔයගොල්ලෝ මෙතනින් මොකක් හරි මේ එක ටයිප් කරගන්න පුළුවන්. මම මේක නිකම්ම normal විදිහට ටයිප් කරගන්නම්. සයන්ස් කියලා ටයිප් කරගන්නම්. හරි සයන්ස් කියලා ටයිප් කරලා ඔයගොල්ලෝ මෙතනින් විතර මේක දාලා ඉවරලා එඩිට් එකක් දාගන්න පුළුවන්.
ෂෝට් වීඩියෝ එකක් හදන විදිය. තව එකක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව ෆොටෝ එකයි ඒ වගේ උඩින් මොකක් හරි වතර ටිකක් කර මොකක් හරි දාලා එඩිට් කරනවා ඒකයි දෙකම එකට එඩිට් කරන්න පුළුවන්. හරි. එහෙම එඩිට් කරගත්ත වීඩියෝ එක අපි කොහොමද YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා දැන් බලමු. හරි අපි එහෙම එඩිට් කරගත්ත වීඩියෝ එක මේ YouTube එකට අප්ලෝඩ් කරන්න මෙහෙමයි. ඔයගොල්ලෝ මෙතන තියෙන YouTube ස්ටුඩියෝ එක මෙතන දාලා ලකුණ එක එකපාරක් ක්ලික් කරගන්න. හරි ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපි හදාගත්ත වීඩියෝ එක මම කලින් වීඩියෝ එක හදලා තිබ්බ නිසා ඒක ගන්න මේ විදිහට. හරි එහෙම අරන් ඉවරලා ඕගොල්ලෝ මෙතනින් ටයිටල් එකක් දාගන්න. මම මෙතන දාන්නම් සයන්ස් එක්ස්පෙරිමන්ට් කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනට හැෂ්ටැග් ටිකක් දාන්න. දාමු ෂෝට් සයන්ස් නේ ස්කූල් වලදී හරි කමන්නේ. හරි ඒ වගේ හැෂ්ටැග් ටික දාලා ඉවරලා ඕගොල්ලෝ මෙතනින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ US channel එකක් කරනවා නම් ටයිම් එක තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්න 12යි ඉඳලා පාන්දර 5 විතර වෙනකන් ඕගොල්ලෝ මේ ටයිම් එකට අප්ලෝඩ් කරන අනිවාර්යයෙන් views එනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනින් දාන්න ඕන රට. දැන් අපි කියන්නේ පිටරට channel එකක් කරනවා නම් US දාගන්න. ඉතින් ගත්තොත් US තියෙනවා මෙතනින් දාගන්න US රටක්. දාලා ඉවරලා මෙතන ඔඩියන්ස් එක තෝරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ පොඩි කට්ටිය වීඩියෝ කරනවා නම් එහෙමයි ලොකු කට්ටිය ෂෙයාර් කරන බලන්න ඕන නම් මෙන්න මෙතන යටින් ක්ලික් එක දාලා ඉවරලා ඔයා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. මෙතන අප්ලෝඩ් ෂෝට් කියන තැනින් අප්ලෝඩ් කරලා ඉවරලා තියන්න. අනිවාර්යයෙන්ම US ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් අනිවාර්යයෙන් මේ විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්න අනිවාර්යයෙන්ම views ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් වීඩියෝ එඩිට් කරගන්නේ. තව එකක් කියනවා මගේ කෝස් එකක් තියෙනවා YouTube සම්බන්ධ කරන කෝස් එකක්. ඒ කෝස් එකට ජොයින් වෙලා ඔයගොල්ලන්ට YouTube ගැන සීලම දැනගන්න පුළුවන් සීලම විස්තර පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර් එකට WhatsApp එකක් දාන්න. නැත්නම් මේ වීඩියෝ එකේ පෙන්නන නම්බර් එකට WhatsApp එකක් දාන්න. කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙනම් වීඩියෝ හොයන තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා තියාගෙන ඉන්න. එහෙනම් අදට සමු ගන්න.